ගලහ නිහතමානී ගම්මානයක්. ඒත් අද ටොන් එකක් බර නිල් පැහැති විශාල පාෂාණයක්. ඒක සාමාන්‍ය ගලක්ද නැත්තම් රටේ ආර්ථිකයම ගොඩ දාන මැණිකක්ද? දිට්වා සුළු කුණාටු සමයේ ඇති වූ නායාමත් සමග ඉහළ කොටසේ සිට පහළ කොටසට මෙම විශාල ගල තල්ලු වී පැමිණ තිබෙන බවටයි පළමු සැකය. ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල ආසන්නයේ මෙම පාෂාණය දැක ගන්න ලැබුණා. විශේෂත්වය ඒක නිල් පැහැයෙන් දිලිසෙනවා. ගලෙන් එළියක් විහිදෙනවා කියන කතාව ගමේම පැතිරෙද්දී විශාල ජන පිරිසක් එය නරඹන්න පැමිණුණා. ඒ සමගම පොලිස් ආරක්ෂාවත් වැඩි කරන්න සිද්ධ වුණා. ඊයේ පස්වර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් මෙම පාෂාණය පරීක්ෂා කළා. ටොන් එකකට ආසන්න බරක් ඇති මෙය පොකුරක් ආකාරයේ විශේෂ ගල් වර්ගයක් බවයි ඔවුන් පවසන්නේ. නමුත් මෙය සැබෑ මැණික් ගලක්ද නැත්නම් දුර්ලභ පාෂාණයක්ද? එය තහවුරු වන්නේ දින කිහිපයකින් පසු නැවත සිදු කරන පරීක්ෂණවලින්ලු. එතෙක් ගලා පොලිසිය විසින් මෙම ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදා තිබෙනවා. මේක සාමාන්‍ය ගලක් වෙයිද නැත්නම් ශ්‍රී ලංකාවම වෙනස් කරන මැණිකක් වෙයිද? ඉතින් ගලහ ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල කියන්නේ හාස්කම් වලින් පිරුණු තැනක්. ඉතින් මේකත් අපේ රටේ ලොකුම හාස්කම් බවට පත් වෙයිද? කොහොම වුණත් අන්තිම තීරණය නැතෙක් අපි බලාගෙන සිටිමු.